අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොළකැඳ ව්‍යාපාරයක් පටන් ගන්න ගිය කෙනෙක් එක්ක කතා බහ කරපු කරුණු ටිකක්. මේ කරුණු ප්‍රායෝගික ලෝකේ ව්‍යාපාරික කරුණු ටිකක් නිසා මගින් අතහැරලා යන්න එපා. අග වෙනකම් අහලා මේ ටික හොඳට ඔළුවට දාගන්න. මේ කියවෙන කරුණුත් ඔයාගේ ජීවිතේ ඔයාගේ ව්‍යාපාරවල ගැටලු වලට පිළියම් හොයද්දී ඔයාට දැනුමක් විදිහට නොලෙජ් එකක් විදිහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අද මේ සිටුවර් රහස් YouTube channel එකේ පළවෙනි 38 වෙනි පාඩම එහෙම නැත්නම් 38 වෙනි කතාව. ඔයා අපේ channel එකට අද අලුතෙන්ම ආපු කෙනෙක් නම් ඔයා පාඩම් 37ක් මිස් කරගෙන 38 වෙනි තැනට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් පස්සේ පිළිවෙලට පළවෙනි එකේ ඉඳන් බලන්න පටන් ගන්න. මොකද මේ කතාව ටික පිළිවෙලකට පෙළගස්සලා තියෙන්නේ. මේ වීඩියෝ එක ඔයා දකින්නේ Facebook එකේ හරි TikTok එකේ හරි නම් YouTube එකට ඇවිල්ලා අපේ සිටුවර් රහස් YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ ටික playlist එකක් විදිහට පිළිවෙලට දිනපතා පළ කරන්නේ අපේ YouTube channel එකේ. ඒ වගේම ඔයා මුලින්ම අපේ channel එකට අද ඇවිල්ලා අපිව subscribe කරගත්තු කෙනෙක් නම් අද මේ දිනය ඔයා කොහේ හරි මැකෙන්නේ නැති තැනක ලියලා තියාගන්න. පළවෙනි වීඩියෝ එකේ ඉඳන් පිළිවෙලට බලාගෙන යනකොට ඇයි එහෙම කරන්න කිව්වේ කියලා මම පැහැදිලි කරලා තියෙනවා. වෙනද වගේම අදත් කරුණු 10ක් 10 වෙනි කරුණේ ඉඳන් පළවෙනි වැදගත්ම කරුණ දක්වා වැදගත්කම වැඩි වෙන පිළිවෙලට පෙළගස්සලා තියෙනවා. අපි 10 වෙනි කරුණෙන් පටන් ගමු. ඊට කලින් අලුතෙන්ම ආපු කෙනෙක් ඉන්නවා නම් announcement දෙකක් තියෙනවා. පළවෙනි announcement එක අපේ සිටුවර් රහස් WhatsApp channel එක සම්බන්ධව. ඒකේ විස්තරය description එකේ තියෙනවා. ගොඩක් වැදගත් විස්තර ගොඩක් දින දාලා පිළිවෙලට අංක පිළිවෙලකට පළ කරලා තියෙනවා මේ WhatsApp channel එකේ. ගිහින් බලන්න. දෙවෙනි announcement එක අපේ 5 golden rules වැඩසටහන සම්බන්ධව. ඒකේ විස්තරෙත් description එකේ තියෙනවා. ඒ වැඩසටහනට ආපු අයගේ අදහස් දැක්වීම තමයි මම මේ ස්ක්‍රීන්ෂොට් විදිහට තනින් තන දාලා තියෙන්නේ. ඒ වගේම අද මේ කතා කරන්න යන කොළකැඳ ව්‍යාපාරේ සම්බන්ධ කරුණු කතා වුණෙත් ඒකට ආපු කෙනෙක්ට එයාගේ ව්‍යාපාරික අදහසක් විදිහට කරුණු පැහැදිලි කිරීමක් කරපු වෙලාවේ. ඔයාලටත් මේ කරුණු වැදගත් වෙයි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ. එහෙනම් අපි 10 වෙනි කරුණෙන් පටන් ගමු. මේ කරුණෙන් මම කියන්නම් මේ සිදුවීම සිදුවෙච්ච කෙනාගේ පසුබිම කොහොමද කියලා කෙටියෙන් ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් ගන්න. මේ කතා කරපු කෙනා දැනටමත් පොඩි ව්‍යාපාර කරලා අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ වගේම දැන් එයා ප්‍රශ්න වල ටිකක් හිර වෙලා. ඒ නිසාම තමයි පොඩියට හරි අමතර ආදායමක් ගන්න බලාගෙන මේ කොළකැඳ ව්‍යාපාරයක් වගේ පටන් ගන්න ඒ සම්බන්ධ අදහස් මාත් එක්ක කතා කරේ. මෙතනදී ඒ කෙනාගේ පසුබිම කියද්දි තව වැදගත් දෙයක් මතක් කරන්න ඕනේ. තමන්ට ඕනේ ව්‍යාපාරයක් කරන්න තමන් ගැන කොන්ෆිඩන්ස් එක තියාගන්න. මොකද උස් පහත්කම් ඒ වගේ දේවල් ඔය හදාගන්නේ මනසෙන්. නමුත් තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ ආදරණීය වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන් කරන ව්‍යාපාරේ එහෙම ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. මොකද මේ පුද්ගලයාත් යම්කිසි ව්‍යාපාර කරලා අත්දැකීම් තිබ්බට ওই විදිහේ පාරේ පේමන්ට් එකේ වගේ හැම ව්‍යාපාරයක් කරලා යාට අත්දැකීමක් තිබෙන්නේ නැහැ. යා කරගන්න පුළුවන් වේද මිනිස්සු මොනවා හිතයිද කියලා ඒ වගේ ටිකක් වැනි හිටපු කෙනෙක්. ඔයාලා විදේශගත වෙලා හැම අත්දැකීම් තියෙනවා නම් ඔය උස් පහත්කම් කියන දේවල් මේ ලංකාවේ මිනිස්සු ගොඩක් හදාගෙන තියෙන දේවල් කියලා තේරෙයි. මොකද පිට රටවල ඔය පිගම් හොදන එක, රෙස්ටුරන්ට් වල වැඩ කරන එක ඒවත් මේ රැකියාවක් විදිහටම තමයි වැටෙන්නේ. අපි ලංකාවේ තමයි ඒවා මේ උස් පහත්කම් කියලා සලකලා තියෙන්නේ. ඒ වගේම තව අමතර කරුණක් මේක මේ කතාවට අදාළ නොවන දෙයක්. නමුත් මිනිස්සුන්ගේ උස් පහත්කම් ඔය කරන රැකියාවෙන් නම් මනින්න උත්සාහ කරන්න එපා. මිනිස්සුන්ගේ වටිනාකම් ගුණ යහපත්කම් වලින් ගුණධර්ම වලින් මනින මට්ටමක තියාගන්න. කරන රැකියාවෙන්වත් ඒ කෙනාගේ තියෙන ඉතුරු දේවල් වලින්වත් මනින්න යන්න එපා. හරි, ඊළඟට මම එනවා 9 වෙනි කරුණට. දැන් මේ කෙනා යම්කිසි පොඩි ව්‍යාපාරයක් කර හිටපු කෙනෙක්නේ. එතකොට මේ කෙනා ඔය ගොටුකොළ වගේ කොළකැඳ දෙයක් ඒ වගේ දෙයක් පටන් ගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. කරුණු ටිකක් අපි දැන්දි කතා වුණා. පළවෙනි දේ වෙලාව සහ එයාගේ දැනට යා රැකියාව හෝ ව්‍යාපාරය කරන දැනට යන්නේ මේ ලොකේෂන් එක ඒ දුර අන්න ඒ කරුණු ගැන පොඩ්ඩක් අපි සැලකිලිමත් වුණා. මොකද මෙයාට පොඩි පහසුකමක් තිබුණා. ගෙදර ඉඳන් මෙයා දැනට ව්‍යාපාරය කරන තැනට ඒ යන ස්ථානයේ අතරමැද තැනක තමයි ගෙදරට කිට්ටුව ජොගින් පාත් එකක් සහ එහෙම මිනිස්සු නිතර යන්නේන තැනක් ගැවසෙන තැනක් තිබුණේ. එතන ඔය වැඩේට සුදුසුයි කියලා තේරුණා. දුර සහ කාලයත් එක්ක කල්පනා කරලා බැලුවාම ඒ තැනත් මිනිස්සු ජොගින් එහෙම යන පොඩි වැවක් එහෙම තියෙන ඒ වගේ ලොකේෂන් එකක්. එතකොට ඉතින් කොළකැඳ වගේ ව්‍යාපාරයකට ඒ වගේ තැනකින් පටන් ගන්න යම්කිසි දෙයක් කරන්න පුළුවන්. මොකද ශරීර සුවදාවේ ගැන හිතන මිනිස්සු ටිකක් මේ වගේ තැනක වැඩිපුර ගැවසෙන්නේ. හරි, ඊළඟට මම එන්න යන්නේ 8 වෙනි කරුණට. ඒකට එන්න කලින් මේ උඩ කියවෙච්ච 10 9 කරුණු දෙකෙන් ඔයාට යම්කිසි අදහසක් ආවා නම් මේ වීඩියෝ එකේ අද කතා වෙන්න යන කරුණු වැදගත් වෙයි කියලා ඔයාට තේරෙනවා නම් ඔය පහළ තියෙන ලයික් බටන් එක ටච් කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මොකද ඔයා ඒ දාන ලයික් එකෙන් ඔයා වගේම YouTube ඇතුලේ වැදගත් දේවල් ව්‍යාපාරික කරුණු හොයන කෙනෙක්ට මේ වීඩියෝ එක YouTube එක ඇතුලෙන් හොයාගන්න පහසුවක් වෙයි. හරි, අපි එමු 8 වෙනි කරුණට. මේ කියන පුද්ගලයා දැන් අපි ව්‍යාපාරයක් පටන් ගන්නකොට කවුද එයාගේ ව්‍යාපාර නිෂ්පාදනය හෝ සේවාව ගන්න කියලා බලන්න ඕනේ. මෙතන මේ
කොළ කැඳවලට අදාළව අරමම කිව්වනේ ශරීර සුවතාවයට එක්සයිස් කරන එහෙම පිරිසක් එතන ඇවිදිනවා. ඊට අමතරව පාසල් ළමයි පිරිසක් එතනින් යනවා වෙනවා. මොකද ඒ පාරෙන්ම තමයි බස් එකේ යන්නේ නැතුව පයින් ගිහිල්ලා ඉස්කෝලේකට යන්න පුළුවන් දුරක ඒ වගේ තැනක් තමයි එතන තියෙන්නේ. ඒතොර එතනින් පාසලට යන ළමයිනුත් යනවා. ඊට අමතරව රෝහලකුත් තියෙනවා. ඊට අමතරව මෙයා රෝහල් ශේස්ත්‍රයේ ඒ ගැවසිලා ඒ වැඩ කරන අයත් එක්ක හිතවත්කම් තියෙනවා. ඒ අය අඳුරනවා. එතකොට ඒ අය වුණත් ඔතනින් වැඩට යන නිසා මෙයාව අඳුරන්න නිසා ව්‍යාපාරේ පටන් ගත්ත මුල්ම කාලේ කොළ කැඳ ටිකක් මෙයාට විකුණ ගන්න කස්ටමර් බේස් එකක් ඒ අවට මෙයාට හිටියා. ඔය දේවල් මෙයා කලිනුත් දැකලා තිබ්බ. හැබැයි පටන් ගන්න පොඩ්ඩක් වෙනි හිටියේ. අර මිනිස්සු මොනවා හිතයිද, මගේ තත්ත්වෙට මේක ගැළපෙයිද, අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් කල්පනා කර කර හිටපු නිසා. ඊළඟට මම එනවා 7 වෙනි කරුණට. දැන් ඔය වගේ ව්‍යාපාරික ස්ථානයක් පටන් ගන්න කඩකාමරයක් කුලියට ගන්නවා වගේ එහෙම ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහනේ. පොඩි මේසයක්, පොඩි තෙමින් නැති කුඩයක්, ඔන්න ඔය වගේ දේවල් ටිකක් නේ අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව පොඩි බඩු භාණ්ඩ ටිකක් අවශ්‍ය වෙනවා. මෙයාගේ තියෙන ප්‍රශ්න ගැටලු එක්ක මම මෙයාට කිව්වේ පටන් ගන්නකොට ලොකු දේවල් කරන්න යන්න එපා. පොඩියට අවම පහසුකම් යටතේ සෞඛ්‍ය ආරක්ෂිතව වැඩේ කරන්න පුළුවන් විදිහට පටන් ගන්න කියලා. අපි කියන්නේ අර ලෝ බජට් එකෙන්ම වැඩේ කරගෙන යනවා කියලා. මොකද ඔතනට ඔය වගේ ව්‍යාපාරයකට අදාළ වෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිතකම, පිරිසිදුකම, ඒ වගේම ඒ අදාළ දේවල් ටික ඒ කඩයක් හරි කඩකාමරයක් හරි හට් එකක් හරි ගලවලා ගෙනියන්න කරන්න එතනින් ඉවත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ මෙයාට තියෙන කාලරාමුවත් එක්ක. ඒ දේවලුත් මෙතනදී අවධානය යොමු කරලාම අපි කතා කරා. මේ කරුණු මේ ඔයාට කියන්නේ ඔයාගේ ව්‍යාපාරේ කොළ කැඳ ව්‍යාපාරයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔයා අවධානය යොමු කරන්න ඕනේ පැති ටිකක් මේකෙන් කවර් කරනවා. සමහර විට ඔයා වැඩිය කල්පනා කරලා නැති පැති ටිකකුත් ඉදිරි අංක වලින් කියවෙයි. එහෙනම් ඊළඟට මම එනවා 6 වෙනි කරුණට. 6 වෙනි කරුණෙන් මම කියන්න යන්නේ මෙයාට මම කරලා බලන්න කියලා කියපු දෙයක්. මේ ව්‍යාපාරික ස්ථානේ මෙයා පටන් ගන්න ඉන්න තැන මම කිව්වා ජොගින් ට්‍රැක් එක වගේ මිනිස්සු පයින් එන ඉඩක් තියෙනවා. ඊට අමතරව පාරක් තියෙනවා කියලා. ඔය පාරේ මිනිස්සු නිතර යන්නේ තැනක්නේ. මම මෙයාට උපදෙස් දුන්නා පාර දෙපැත්තෙම ඉඩකඩ අයින්, ඒ කියන්නේ වාහන වලට බාධාවක් නොවන විදිහට පොඩි කොළ කැඳ බීලා යමු කියලා බෝඩ් එකක් නිකන් අඩි 2 3 වගේ පාරේ අර හිටවලා පොඩි ලීයකින් හරි තියන්න පුළුවන් එකක් පාරේ දෙපැත්තම මෙයා ඉන්න තැනට මීටර් 20කට 30කට දෙපැත්තෙන්. ඒ කියන්නේ වාහනේ එනකොට මෙයාව පහුවෙලා ගිහිල්ලා බෝඩ් එක දකින්න නෙමෙයි, කලින්ම දැකලා තියෙන විදිහට බෝඩ් එකක් එක පැත්තකින් තියෙනවා. දැන් මේ පැත්තේ පාරේ අපි දකුණු අත පැත්තෙන් මේ පැත්තේ වාහන ටික එක පැත්තකට යනවා, වම් අත පැත්තෙන් අනිත් වාහන ටික යනවානේ. එතකොට තමන් දෙසට එන වාහන වලට තමන්ව මුණ ගැහෙන්න කලින් මීටර් 20ක් 30ක් යහින් බෝඩ් එක දාලා තියෙන කියලා. ඔයගොල්ලෝ මේ වගේ අත්දැකීම් දැකලා ඇති. ඔය පුත්තල මේ රස මිදි ඒ වගේ බෝඩ් දාලා තියෙන්නේ. පාරයිනේ ඒ බෝඩ් දාන අය මුලින්ම බෝඩ් එක දානවා. ඊට පස්සේ අපි සමහරට බෝඩ් දෙක තුනක් තියෙනවා. ටික දුරක් යනකොට තමයි යා විකුණන කුඩේ හරි හට් එක හරි තියෙන්නේ, වාහනේ හරි පාරයිනේ තියෙන්නේ. මොකද ඒක පහු වුණාට පස්සේ බෝඩ් දාලා වැඩ නැහැ නේ. ආයේ මේ මිනිස්සු හරවගෙන ඉන්නේ නැහැ නේ. අනික ඒ වගේ බෝඩ් එකක් හදාගන්න මහ ලොකු දෙයක් නැහැ නේ. ට්‍රීප් පැටි ටිකක් ගැහුවා, මොනවා හරි පොඩි ඉටි කොලයක් වගේ ගැහුවා. ඒක ලියලා තිබ්බත් ඇති, නිකන් තීන්ත වලින් පින්සලකින් ලිව්වත් ඇතිනේ. මේ කතාව ඔයා කරන්න යන ව්‍යාපාරයට දාලා නොවෙන්න පුළුවන්. ඔයා දැන් සිල්ලර කඩයක් දානවා නම් ඔය වගේ බෝඩ් හරියන්නේ නැහැ. නමුත් මම මේ වෙච්ච සිදුවීමක් කියන්නේ මේකෙන් මතු කරගන්න ඕනේ අදහස විතරක් ගන්න. ඊළඟට මම 5 වෙනි කරුණට එනවා. දැන් මෙයාට මුදල් ප්‍රශ්න වගේකුත් තිබ්බනේ. මම මෙයාට කිව්වා මුල ඉඳන්ම මෙයාගේ ඔය කොළ කැඳ ව්‍යාපාරේ පටන් ගන්නකොට සතියට ඔයා කොච්චර කස්ටමර්ස්ලා ප්‍රමාණයක් හදා ගන්නවද කියලා අර පළවෙනි සති දෙක මාසේ ඒ විදිහට පොඩි ප්ලෑන් එකක් ඔළුවේ තියාගන්න කියලා. මොකද එහෙම අදහසක් නැතුව ඒ එන ඕඩියන්ස් එක ගැන අයිඩියා එකක් නැතුව ඒක පොඩ්ඩක් මම ලියලා කරගන්න විදිහකුත් පොඩ්ඩක් කියලා දුන්නා යාට. මේ දවසේ මෙච්චර ප්‍රමාණයක් විකිණුණා, මේ දේවල් තමයි වික්කේ. එහෙම පොඩි නෝට් එකක් දාගන්න කියලා. මොකද සතියේ හැමදාම එයා දවස් 7ම වික්ක කියලා හිතමුකෝ අපි. දවස් 7ම එකම මිනිස්සු ටික නෙමෙයි ඉන්නේ. සමහර විට සිකුරාදා දවසට උතන එක්සර්සයිස් කරන හරි සිකුරාදා දවසට වැඩට යන කෙනෙක් හරි යාට නිතර එතනින් ඒ දවසට විතරක් යන මිනිස්සුත් ඇතිනේ. පාසල් ළමයි ටික සතිය දවස්වල ගියාට සෙන්සුරාදාරිදා උතනින් යන්නේ නැහැ. සෙන්සුරාදාරිදා අමතර පන්ති යන කවුරු හරි කෙනෙක් උතනින් යන්න පුළුවන්. ඒවා පොඩ්ඩක් නෝට් ඩවුන් කරලා තියාගන්න කොච්චර ප්‍රමාණයක් විකිණුණාද. ඒ වගේ අර අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහේ දත්ත ටිකක් රැස් කරගන්න කියලා මම එයාට කිව්වා. ඒවා එතකොට පිටින් බලලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එයා ව්‍යාපාරය ඇතුලේ ඉන්නකොට ප්‍රායෝගික අත්දැකීම් එක්ක එන දේවල්. ලොකු දෙයක් නැහැ. ඉතින් පොඩි පොතක් තියාගත්තා නම් දිනේ දාලා ඒ විස්තර ටික කටුවට ලියලා තියාගත්තා නම් ඇතිනේ. එතකොට ව්‍යාපාරය මෙයාට පටන් අරගෙන මුල් කාලේ ඔය විදිහට යනකොට දැන් හැමදාම උතන නිකන් එකම ප්‍රමාණයක් එයා ලීටර් 5ක් නම් විකුණන්නේ, ඔය 5 විකුණනගෙන කෝප්ප 10ක් 20ක් විකුණනගෙන ඔහොම ඉඳලා හරියන්නේ නැහනේ. මොකද කරන දේ ටිකක් ලොකුවට හින දැකලා පොඩියට පටන් ගත්තට පොඩියට හීනේ තියාගෙන හරියන්නේ නැහැ. එතකොට තමයි ලොකු දැක්මක් තියාගෙන පටන් ගන්න ඕනේ. 4 වෙනි කරුණෙන් මම කියන්න යන්නේ මෙයාට ඊළඟට මොනවද කරන්න පුළුවන් කියලා පොඩි අදහස් ටිකක් අපි කතා බහ කරපු දේවල් ටිකක් සම්බන්ධව.
පළවෙනි දේ එන කස්ටමර්ස්ලාට තව මොනවා හරි අවශ්‍ය දේවල් තියෙනවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා මම කිව්වා. මේක මේ ප්‍රොෆෙෂනල් විදිහට ලොකු කඩයක් එහෙම නැත්තම් කුලියට අරගෙන එහෙම කරන තැනක් නෙමෙයි නේ. යා පොඩියට මුලින්ම පටන් ගන්න යන ව්‍යාපාරයක්නේ. එතකොට එතන කොළ කැඳ විකුණන අතරේ අපි නිකමට හිතමුකෝ එක මිනිස්සෙක් ඉන්නවා. එයාට මොනවා හරි වෙන ලෙඩක් තියෙනවා. එයාට විශේෂ කොළ කැඳ වර්ගයක් ඕන වෙනවා කියලා. බොටු කොළ කැඳ නැතුව වෙන මොනවා හරි හීම්බෝ විඩියක් කැඳ හරි එහෙම මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා බහ කරලා ඒ මිනිස්සයා එන දවසට කලින් එයාට ඒක ලෑස්ති කරලා තියන්න හරි ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. මොකද එක වර්ගයක් මත විතරක් ව්‍යාපාරය කරගෙන යනකොට ප්‍රායෝගික අපහසුකම් එන්න තියෙන ඉඩ කඩ වැඩි. අපි හිතමුකෝ දැන් ගොටු කොළ ගෙදර වවනවා නෙමෙයිනේ. කොහෙන් හරි ගන්න වෙනවනේ. ගොටු කොළ කැඳ හදාගෙන යනකොට ඒ සප්ලයි චේන් එකට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත්. හැබැයි අපි කියන්නේ අර ඩයිවර්සිෆයි කරනවා කියලා. ඒ කියන්නේ නිෂ්පාදන කිහිපයකට යනවා කියලා. කොළ කැඳ වර්ග කිහිපයක්. ඒ වගේ තව මොනවා හරි පාරවල් ටිකක් බලලා තිබුණොත් එතකොට එක පැත්තක් මොනවා හරි වුණත් අර යාට ඒ වගේ ඒකට සොලියුෂන් එකක් අතේ තියෙනවනේ එතකොට. ඊට අමතරව එන මිනිස්සු එක්ක කතා බහ කරලම එක්ස්පීරියන්ස් එක ගන්න කියලා තමයි මම යාට කිව්වේ. මොකද අපි කාටවත් කල්පනා නොවන දේවල් එයාට ව්‍යාපාරය කරනකොට තේරෙන්න ගන්න පුළුවන්. මොකද එන මිනිස්සෙක්ට මොනවා හරි අවශ්‍ය නැහැ. අපි හිතමුකෝ උදේ කෙනෙක් එනවා. එයාට ගෙදර ඇත්තටම කෑම උයන්න වෙලාවක් නැහැ. එතකොට කෑම පාර්සල් වගේ දෙයකට උතන අවස්ථාව තියෙන්න ඉඩ තියෙනවනේ. කොළ කැඳත් එක්ක කෑම පාර්සල් මෙයා උයාගෙන යන්න ඕනේ. කෑම පාර්සල් දෙන කෙනෙක්ගෙන් එතන එයා ඒක තියාගෙන දුන්නත් තව මිනිස්සෙක්ගේ ව්‍යාපාරයකට මෙයාගේ සහයෝගයක් වෙන එකක් නෙතනත් එන්නේ. ඕක කෑම කිව්වට වඩේ හරි ෂෝටිස් හරි මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් නේ. ඊට අමතරව මම තව කිව්වා නිකන් යුනික් වෙන්න ප්‍රසන්ටේෂන් එක හොඳට බලන්න. ඔය Google එකේ තියෙන ඉමේජ් හරි මොනවා හරි හොඳ print out එකක් අරගෙන මිනිස්සෙක්ට ප්‍රියමනාප විදිහට ටිකක් ඉම්ප්‍රූව්මන්ට් එකක් දීලා ඔය ස්ටිකර් ගහලා ඒ වගේ මොනවා හරි පොඩි දේවල් ටිකක් බලන්න. මේක මේ පටන් ගන්නකොට කරන දෙයක් නෙමෙයි. ටිකක් කරගෙන යනකොට අතර මුදලක් එයාගේ එනකොට බලන්න මිනිස්සුන්ට වඩා හොඳ සේවයක් දෙන්නේ කොහොමද, ගුණාත්මක කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න කියලා. ඊළඟට මම එන්න යන්නේ දෙවෙනි කරුණට. අපි දැන් මොන දේ කරත් ප්‍රායෝගික තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවානේ. එතකොට මම මෙයාට කිව්වේ දැන් ওই පැත්තේ වැස්ස තියෙන කාලේ හැම සාමාන්‍යයෙන් වැස්ස හුලං ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට දූවිලි කොහොමත් පාරයිනේ තියෙනවා. ඒ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා තියාගන්න. ලෙඩ දුක් අමාරු දවස් එහෙම ආවොත් එයාට දැන් ගෙදර එයාගේ නම් දුව ඉන්නතර දෙන්න එකතු වෙලා ඔය වැඩේ කරොත් පොඩ්ඩක් කියලා දීලා තිබ්බොත් හැමදාම ඉන්න නෙමෙයි. මොනවා හරි අපහසු දවසක් ආවොත් කස්ටමර්ස්ලා ටික කැඩෙන්නේ නැති වෙන්න ඒ දවසට වෙන කෙනෙක් එතන තියන්න පුළුවන් වෙන විදිහට ඒ ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරලා ඒකත් පොඩ්ඩක් බලලා තියාගන්න කියලා මම එයාට කිව්වා. ඊට අමතරව තව එන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙන්න පුළුවන් ඔය වගේ තැනක විකුණනකොට. ඒවත් අපි කතා කරා. ඔය කියන තැන ව්‍යාපාරයක් කරන්න පුළුවන් වෙයිද බැරිද? ඕවැය එන මොනවා හරි ගැටලු තියෙනවද? මොකද කෑමක් බීමක් ආශ්‍රිත දෙයක් නේ කරන්නේ. එතකොට ඔකට ලියාපදිංචියක් අරගෙන මේ දේවල් කොහොමද ටිකෙන් ටික කරගෙන යන්නේ? මේ කරුණු ටිකත් අපි කතා කරා. ඊළඟට මම එන්න යන්නේ අවසාන සහ වැදගත්ම කරුණට. මේ කරුණ ඔයාට මුණ ගැහෙන්නේ ඔයා මූලයේ ඉඳන් මේක ස්කිප් කරන්න නැතුව මෙතනට ගන් බලපු කෙනෙක් විදිහටනේ. එතකොට ඔයා ඇත්තටම තමන්ගේ දියුණුව ගැන හිතන මේ කරුණු වැදගත් කියලා තේරෙන මට්ටමේ කෙනෙක්. අනිත් හැමෝම මුල කරුණු වලින් මේක අතහැරලා දාලා ගිහිල්ලා ඇති. මගේ මේ කතාවේ හොඳම ටික මම අගට තියාගන්න හේතු වෙන්නේත් අත්‍යවශ්‍යම පිරිසට මේ දේවල් ටික දැනුවත් කරන්න ඕනේ නිසා. ඔයා තවමත් අපි සබස්ක්‍රයිබ් කරගත්තු නැති කෙනෙක් නම් ඔයාට දැන් අදහසක් ඇතිනේ අපේ channel එක ගැන. ඔයාට පුළුවන් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරගන්න. ඒ bell icon එක click කරගන්න කියන්නේත් ඒක click කරපු අයට YouTube ආයතනයෙන් notification එකක් එවනවා අපේ වීඩියෝ එකක් පළ කරපු ගමන්ම. එහෙම නැති අයට subscribe කරලා තිබුණත් වීඩියෝ එකක් මග ඇරෙන්න තියෙන ඉඩකඩ වැඩි. තමන්ගේ කාලය වැය කරගෙන තමයි අපේ වීඩියෝ එකක් search කරලා හොයාගන්න වෙන්නේ. හරි. එහෙනම් මම එනවා අවසාන සහ වැදගත්ම කරුණට. එයාට මම කියලා දුන්න වැදගත්ම කරුණ තමයි ඔයාගේ කාලය තමයි ඔතන ඇත්තටම වැඩිපුරම වටින දේ. එතකොට ඔයා අඩුම කාලයක්, ඒ කියන්නේ ඔයාට දවසට තියෙන පැය 24න් නිදියා ගන්න ටිකයි අනේන ටිකයි එයාගේ දැනට ව්‍යාපාරය හෝ රැකියාවේ දේවල් වලට යන කාලේ ඔතන ඉතුරුවක් විදිහට එයාට තියෙන්නේ මග යන්නේන කාලේ සහ පොඩි වෙලාවක්නේ. ඒතර ඒ කාලය ඇතුලෙන් කොහොමද එයාගේ වෙලාව ඉතුරු කරගෙන කස්ටමර්ස්ලාට ඔය දේ කරන්න කියන එක සම්බන්ධව මම අදහස් ටිකක් ඉදිරිපත් කරා. මොකද දැන් යා අපි හිතමුකෝ මේසෙයි ඒ අදාළ භාජන ටිකයි ඒ ටික අරන් ඇවිල්ලා ආයෙ උතනින් තියලා ත්‍රිවිල් එකකට ගානක් දීලා ආයෙ ගෙදරට දාලා ආයෙ එහෙම ඇවිල්ලා යන වෙලාවක් යාට ඉතුරුවක් වෙන්නේ නැහැ. එතකොට ඒක හරියට කාලේ තියෙන සීමාවක් තියෙන රාමුව ඇතුලේ කොහොමද මැනේජ් කරගන්න කියලා යාට පැහැදිලි කිරීම ටිකක් කරා. ඊට අමතරව දැන් කොළ ගඳ වගේ දෙයක් නිකන් හැදෙන්නේ නැහැ නේ. ඔක මොනවා හරි එක්කෝ එයාට වෙනවා අතින් කරන උපකරණකින් හරි මොනවා හරි කරන්න නැත්නම් මැෂින් එකකින් ওই වැඩේ කරන්න. දැන් එයාට කාලෙත් එක්ක බ්ලෙන්ඩර් එකක් හරි එකපාර ලොකු ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන් සුදු යකඩ භාජනයක් හරි එහෙම දෙයක් අවශ්‍ය වෙනවා නම් මම එයාට කිව්වේ ඒක ඒ අදාළ කාලෙදී අතපසු කරන්න එපා කියලා. මොකද අතට ග්ලව්ස් දෙකක් දාගෙන ඕක ගොටු කොළ කිලෝ එකක් විතර කොහොම මිරිකුවත්
තමන්ට කරන්න පුළුවන් කාලයක් එක්ක එකන මැසින් එකකින් කරන්න පුළුවන් තම දේ තමන්ට අතින් කරන්න බෑ කියලා තේරෙනවානේ. ඒක නිසා අවශ්‍ය කාලයක් ආවොත් අන්න ඒ දේ ඒ උපකරණයක් හරි ඒ වගේ දේවල් භාවිතා කරලා ඔයාගේ වැඩ කටයුතු ටික පහසුවෙන් සහ ඔයාගේ වෙලාව ඉතුරු වෙන විදිහට කරගන්න. මොකද ඔයා මුදල ගැන හිතලා ඔයාගේ කාලය වැය කරනවා කියන්නේ අර කිලෝමීටර් 4-5ක් එහා තියෙන කඩේක පොඩි බඩුවක අපි හිතමුකෝ පාන් රාත්තලක මිල රුපියල් 5ක් අඩුයි. ඔයා ඒ 5 ඉතුරු කරගන්න ගෙදර ළඟ තියෙන කඩෙන් ගන්න නැතුව වර දුරක තියෙන කඩේකට ගිහිල්ලා පයින් වෙනවා. දාඩිය පෙරාගෙන ඔයා කාලෙත් පැය භාගයක් විතර නාස්ති කරගෙන රුපියල් 5කට පයින් ගිහිල්ලා යනවා වගේ වැඩක් නේ එතකොට. ඒක නිසා මම එයාට ඒ උදාහරණ ටිකත් කිව්වා. අද මේ වීඩියෝ එකේ අපි කතා කරපු කරුණු ටික ප්‍රායෝගිකව අපේ 5 golden rules වැඩසටහනේදී කෙනෙක්ගේ ගොටු කොළ කැඳ ව්‍යාපාරයක් ඒ ඇසුරෙන් එයා දකින්න ඕනේ දේවල් ටික ඒ කතා කරපු කරුණු ටිකක් තමයි මේ ඔයගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ. ඔයාගේ හිතේ තියෙන ව්‍යාපාරයට මේක කිසිසේත්ම අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි මේකේ කියවෙච්ච සමහර කරුණු ඔයාගේ ව්‍යාපාරයටත් ඔයාට ගැළපෙන විදිහට අදාළ කරගන්න පුළුවන් වෙයි කියලා ඔයාට මේනකොටත් තේරිලා ඇති. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නම්. මේ කියවෙච්ච කරුණු වල හොඳ නරක ඔයාට තේරුණාද? තේරුම් නැද්ද? ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මුකුත්ම නැත්තම් වීඩියෝ එක හොඳ නම් ස්තුතියි කියලා හරි කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ඒ කමෙන්ට් එකත් මගේ මේ වැඩපිළිවෙලට ඇත්තටම කරගෙන යන්න ශක්තියක් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා කියලා ඔයාලට තේරෙනවා නම් ඔයාට ප්‍රයෝජනවත් නම් විතරක් ওই පහළ තියෙන ෂෙයා බටන් එක ක්ලික් කරලා ඒ ලින්ක් එක සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ එකෙන් ඔයාට යම්කිසි ප්‍රයෝජනයක් ලැබුණා වගේම තව කෙනෙක්ටත් මේ ප්‍රයෝජන ලැබෙන සුදුසුයි කියලා ඔයාට හිතෙනවා නම් විතරක් ඒ දේ කරන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. අපි හෙටත් හවස 7ට මේ වගේම තවත් වටින කතාවකින් හම්බ වෙමු. ඔයාලා කරන කියන හැම යහපත් දේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ජයෙන් ජයම වේවා.